ආයුබෝවන් නෙක්සෝරා ලැබ් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ හැම Android phone එකකම සැගවිලා තියෙන රහස් සැකසුම් ගොඩක් ගැන. මේවා තියෙන්නේ developer options කියන තැන. අද මම මේකින් ඔයාගේ phone එක speed කරන හැටි, යාළුවන්ට පට්ට pranks කරන හැටි වගේම තවත් මාරම රහස් 10ක් ගැන කියලා දෙනවා. වීඩියෝ එක දිගටම බලන්න. මේ option ටික එක නම් ඔයාට ගොඩක් වැදගත් වෙයි. හැබැයි අහන්න මේක ටිකක් sensitive setting තියෙන තැනක්. ඒ නිසා නොදන්න දේවල් වෙනස් කරන්න යන්න එපා. මුලින්ම developer options එක අරගන්න ඕනේ. මෙම developer options එක setting වල පෙනෙන්න නැත්නම් ඔයාගේ phone එකේ build number කියලා එකක් තියෙනවා. ඒක 7 පාරක් touch කරන්න. එතකොට ඔයාට මෙම developer options පෙනෙන්න තියෙයි. පළවෙනි එක තමයි demo mode. හිතන්න ඔයාගේ ෆෝන් එකේ බැටරිය තියෙන්නේ 145යි කියලා. ඒත් ඔයාට යාළුවෙක්ව රවට්ටන්න ඕනේ නම් මේ demo mode එක on කරන්න. එතකොට අර 145 බැටරිය එක ඒකපාරටම බොරුවට 100%ක් වෙලා පෙන්නනවා. යාළුවාව රවට්ටන්න මේක සුපිරි එකක් වෙයි. දෙවෙනි එකෙන් අපි ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරමු. ටිකක් පල්ලෙහාට යද්දී ඔයාට පෙනෙයි window animation scale, transition animation scale සහ animated duration scale කියලා තුනක්. මේ තුනම සාමාන්‍යයෙන් 1x තියෙන්නේ. මේවා ඔක්කොම 0.5x වලට වෙනස් කරන්න. දැන් බලන්න ඔයාගේ ෆෝන් එක කලින්ට වඩා කොච්චර ෆාස්ට් වෙලාද කියලා. තුන්වෙනි එක smallest width. එහෙමත් නැත්නම් minimum width. මේකෙන් පුළුවන් ෆෝන් එකේ පේන හැම අකුරක්ම ඇප් එකක්ම ලොකු කරන්න හරි පොඩි කරන්න හරි. සාමාන්‍යයෙන් මේක තියෙන්නේ 360 වගේ ගානක. මේක 500 කරලා බැලුවොත් හැමදේම ගොඩක් පොඩි වෙලා පෙනේ. හැබැයි මතක ඇතුව ඔයාගේ තිබ්බ ගාන මතක තියාගන්න. ඊළඟට ටිකක් ඉහළට ගියාම show touches කියලා එකක් පෙනෙන්න තියෙනවා. මේක on කරාම ඔයා ෆෝන් එක ටච් කරන හැම තැනම පොඩි සුදු පාට තිතක් වැටෙනවා. මම වගේ වීඩියෝ හදන අයට මේක මාරම වැදගත්. පස්වෙනි එක සුපිරි prank එකක්. ටිකක් පහළට ගියාම show GPU view updates කියලා එකක් තියෙනවා. මේක on කරාම ෆෝන් එකේ තිරය රතු පාටට නිවි පත්තු වෙන්න ගන්නවා. යාළුවෙක්ගේ ෆෝන් එකක මේක on කරොත් එයා හිතයි ෆෝන් එක කැඩිලා හරි වෛරස් එකක් ඇවිල්ලා හරි කියලා. එක prank එකක් වගේ තමයි. හැබැයි ඉතින් වැඩි අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. මම මේක පෙන්වන්නේ මෙහිම එකක් කියනවා කියලා ඔයාලට දැනගන්න. ඊළඟ එක running services. ෆෝන් එක slow වුණාම අපි හිතන්නේ මොකක් හරි ලොකු අවුලක් කියලා. ඒත් මේකට ගියාම ඔයාට බලාගන්න පුළුවන් ෆෝන් එකේ RAM එක වැඩියෙන්ම කන්නේ මොන apps ද කියලා. ඕනේ නැති apps මෙතනින් නවත්තලා දාන්න පුළුවන්. හත්වෙනි එක USB debugging. කොම්පියුටර් එකෙන් ෆෝන් එකට සින්දු, ෆිල්ම්ස් දාද්දි ගොඩාක් වෙලා යනවනේ. මේක on කරලා කේබල් එක ගැහුවොත් ඒ ෆයිල්ස් මාර ස්පීඩ් එකකින් කොපි වෙනවා. අටවෙනි එක select mock location app. කවුරු හරි ඔයා ඉන්න තැන ලොකේෂන් එකකින් හොයනවා නම් මේකින් පුළුවන් බොරු ලොකේෂන් එකක් පෙන්වන්න. ඔයා ලංකාවේ හිටියත් ඇමරිකාවේ ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන් විශේෂ apps පාවිච්චි කරලා. අවසාන එක force GPU rendering. ඔයා ගේම්ස් ගහද්දී ෆෝන් එක හිර වෙනවද? එහෙනම් මේක on කරන්න. මේකෙන් ෆෝන් එකේ graphics වැඩ ඔක්කොම GPU එකට දෙන නිසා ගේම්ස් ස්මූත් එකේ ගහන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ තවත් ට්‍රික්ස් දැනගන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඔයාට වැදගත්ම වුණු ට්‍රික් එක මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ගිහින් එන්න. සුබ දවසක්.